දැන් ලෝපර් ක්ලියරන්ස් එක හදාගත්තට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ මේ නීඩල් ගාඩ් එක සෙට් කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නීඩල් ගාඩ් එකේ මේ මෙහෙම හැඩයක් තියෙනවා. මේ පේනවද? මේ හැඩයක් තියෙනවා. එතකොට මෙයා දැන් නීල් එකට මෙහෙම කිට්ටු කරාට පස්සේ දැන් ඔයා බලන්න මේ නීල් එක ලූපර් එක ඉස්සරහා පස්සේ යනකොට මේ නීඩල් ගාඩ් එකේ ඔය තියෙන හැඩය නීඩල් එකට කිට්ටුම වෙන තැනක් තියෙනවා. ඒ උදාහරණයක් විදිහට මේ පහළ ඇවිල්ලා පොඩ්ඩක් ඔන්න ඔහම ඔය හරියට එනකොට ගාඩ් එකේ මෙතන මේ තියෙන මෙන්න මේ නැම්ම මෙන්න මේ කොටස නීල් එකට කිට්ටු වෙනවා මෙන්න මේ හරියේදී. දැන් ඊට වඩා කිට්ටු වෙන තැනක් නැහැ. අන්නේ කිට්ටු වෙන තැනදී නීල් එකයි ගාඩ් එකයි අතර ක්ලියරන්ස් එක සාමාන්‍යයෙන් අපි 0 කරලා තියාගන්නවා. රයිට්? මේ කිට්ටු වෙන තැනදී නීල් එකයි ගාඩ් එකයි අතර ක්ලියරන්ස් එක 0 කරලා තියාගන්නවා. එතකොට දැන් සමහරු කරන දෙයක් තමයි මෙන්න මෙතනදී කියලා 0 කරනවා මේ යන තැනදී. එතකොට වෙන්නේ මොකද්ද? මෙයාගේ මෙන්න දැන් මම හිතමු දැන් මෙතනදී ඔන්නෝම ක්ලියරන්ස් එක 0 කරා කියලා. 0 කරාම දැන් බලන්න නීල් එක තව පල්ලෙහාට යනකොට නීල් එක ගාඩ් එකෙන් නවල තල්ලු කරගෙන ඉන්නේ. එහෙම නෙවෙයි ගාඩ් එකේ නීල් එකත් එක්ක ටච් වෙන්න පුළුවන් උපරිම තැනදී ගාඩ් එක කියන්නේ හැඩේ නීල් එකට කිට්ටු වෙන උපරිම තැනදී ගාඩ් එකයි නීල් එක අතර ක්ලියරන්ස් එක ඔන්නෝම 0 කරලා තියාගත්තා. තියාගෙන අපි ගාඩ් එකේ යන්නේ එතනින් තද කරගත්තා. රයිට්? එතකොට දැන් නීල් ගාඩ් එකක අවශ්‍යතාවය මොකද්ද? සාමාන්‍යයෙන් හැබැයි මල්ටි නීල් මැෂින් නම් මේ 4500ට මහන්නේ නැහැ. සාමාන්‍යයෙන් 2800යි 3500 වගේ RPM වලට උපරිමයයි. හැබැයි ඒ කියත් හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් නීල් එකේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් මේ නීල් එකේ ভাইබ්‍රේෂන් එක අඩු කරගන්න නීල් ගාඩ් එක ගොඩක් උදව් වෙන්නේ. ඉතින් නීල් ගාඩ් එකේ ටයිමින් එක හරියට තිබ්බේ නැහැ කියලා කියන්නේ නීල් එක වැඩිවීමට ලක් වෙනවා. එතකොට සමහරවිට ස්කිප් ස්ටිච් ත්‍රෙඩ් බ්‍රේකේජ් වගේ දේවල් වෙන්න පුළුවන්. ත්‍රෙඩ් බ්‍රේකේජ් තමයි ලොකෝටම තියෙන ජොයින්ට් එකක් උඩදී ගාඩ් එක හරියට සෙට් වුනේ නැති වුණාම නීල් එක වැඩිපුර ඇද වෙනවා. ඇද වෙනකොට ලූපරේ ඇවිල්ලා නීල් එකේ වැදිලා නීල් කැඩෙනවා. හොයාගන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි නීල් ගාඩ් එක හරියට සෙට් නොවීම. ඒක නිසා නීල් ගාඩ් එක හරිම වැදගත්. හැබැයි හොඳට මතක තියාගන්න දැන් මෙන්න මේ මල්ටි කිට් එකකදී අපි කියනවා මේ කන්වර්ෂන් සිට් කයි අපි ඊළඟ වීඩියෝ එකේදී කන්වර්ෂන් ගැන කතා කරමු. මේ කන්වර්ෂන් කිට් එක අපි කියනවා මල්ටි කිට් එකක් කියලා. මේ මල්ටි කිට් එකේ මේ එන ගාඩ් එක මේ චූටි ඇලන් කියන එකකින් තද වෙන නිසා අර සාමාන්‍ය ඝනකම නූල් වගේ දේවල් යන වෙලාවට මහත ඉදිකටු යන වෙලාවට මේ ගාඩ් එක නිතර වෙනස් වෙන්න බලනවා. ඒක නිසා දැන් ගොඩක් අය කරන්නේ අඩු නීල් ප්‍රමාණයක් යනවා නම් අර තනි ලූපර් හෝල්ඩර් පාවිච්චි කරනවා. තනි ලූපර් හෝල්ඩර් පාවිච්චි කරලා ඒ වගේ තියෙනවා අර උඩින් තද වෙන හොඳ ඝනකම ගාඩ් එකක්. ඒ ගාඩ් එක පාවිච්චි කරනවා. මොකද ස්කිප් වෙන එකයි ත්‍රෙඩ් බ්‍රේකේජ් එකයි නවත්ත ගන්න. එතකොට ඒක නිසා අපිට දැන් ඕනනම් ඒ වගේ අවස්ථාවල වලට ඒ වගේ ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. කන්වර්ෂන් කිට් ගැන කියනකොට මම ඒ ගැන ඕගොල්ලන්ට වැඩි විස්තර ටිකක් කියන්නම්. මම හිතන නීල් ගාඩ් එක ගැනත් ඕගොල්ලන්ට අදහසක් එන්නේ නැති කියලා. දැන් අපි ගාඩ් ටික තියාගත්තට පස්සේ කන්වර්ෂන් එක ගැන කතා කරලා ඊළඟට රිටේනර් ලූපර් ටයිමින් එක කතා කරමු.